සාමයේ පණිවිඩය අරගෙන ස්වාමීන් වහන්සේලා පිරිස සමග ශ්‍රී ලංකාවට ආපු ආලෝකා සුනඛයාට වැඳ කාන්තාවට සිදු වූ දේ මෙන්න. ලෝකයට සාමය ප්‍රාර්ථනා කරමින් සිදු කරන සාම පාගමනට වියට්නාම් ජාතික පූජ්‍ය පඤ්ඤාසාර හිමියන් ඇතුළු දූත පිරිස සමග සාමයේ සුරතලා ලෙසින් හැඳින්වෙන ආලෝකා කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් ශ්‍රී ලංකාවට පැමිණියා. සාම පාගමන අද පෙරවරුවේ දඹුල්ල රජමහා විහාරය අසලින් ආරම්භ වුණා. එලෙස ආරම්භ වූ සාම පාගමන දඹුල්ල මාතලේ මහනුවර බෙලිගම්මන කෝලංගමුව යක්කල පසුකර කැලණිය හරහා අප්‍රේල් 28 වන දින නිදහස් චතුරස්‍රය වෙත ළඟාවීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ මඟ පෙන්වීම මත ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන ඇතුළු ආයතන කිහිපයක් මෙම සාම පාගමනට පහසුකම් සපයනවා. ආලෝකා සුනඛයාගේ සෞඛ්‍ය සහ ආරක්ෂාව වෙනුවෙන් පැය 24ක් පුරා ගිලන් රථ සේවාවක් ක්‍රියාත්මක වන අතර හදිසි අවස්ථා සඳහා ඖෂධ සහ වෛද්‍ය කණ්ඩායම් සූදානම් කර තිබෙනවා. සාම පාගමන අතරතුරදී ආලෝකාට කාන්තාවක් විසින් නමස්කාර කරන ඡායාරූපයක් මේ වන විට සමාජ මාධ්‍ය පුරා සංසරණය වෙමින් තිබෙනවා. මෙම ඡායාරූපයට ඇතැම් පිරිස් අදහස් දක්වන්නේ මෙම කාන්තාව ආලෝකා සාමීන් වහන්සේ අසල සිටින අවස්ථාවක නමස්කාර කරන බවයි. තවත් පිරිස් පවසන්නේ දුසිරිතෙන් පිරුණු ඇතැම් සාමීන් වහන්සේලාට වඳිනවාට වඩා සුනඛයෙකුට වැඳීම සුදුසු බවයි. මේ පිළිබඳව එක්තරා අයෙකු පවසන්නේ මෙවන් කතාවක්. ඔය වඳින්නේ ස්වාමීන් වහන්සේට මොකෝ ආලෝකව පන්නලා දාලා වඳින්නද? ස්වාමීන් වහන්සේ සමග එකට ගමන් කරනකොට ඉතින් ඒ උපාසකම්මා මොනව කරන්නද? අනික ආලෝකා මිනිසුන්ගේ ආදරයට පාත්‍ර වුණා. ඒ සාම පාගමන නිසා. වීදි සතෙකුගේ මේ ජයග්‍රහණය ගැන නම් කිසිම ඉරිසියාවක් නෑ. මොකද අපිත් මහමග හිංසක ජීවිතවලට අපේම මුදල් වියදම් කරන මිනිස්සු නිසා. ආලෝකා මුල් කරගෙන වඳින්නේ නෑ කියලා විශ්වාසයි. කැමරාකරුවගේ හොඳ හසුකර ගැනීමක් කැත හිතකින් ඕක ගත්තා නොවෙන්නත් ඇති. හැබැයි මේ බෞද්ධ ආගමට අපහාස කරන්න යොදා ගැනීම නම් තවත් පවක් හිත්වල කැතකම තමා ඉතින් යනුවෙන් ඔහු පවසනවා.